ආයිබෝවන් පොසොල් පොය දවසෙන් පස්සේ උදා වෙන සතිය කොහොමද කියලා කතා කරන්නයි මේ යන්නේ. ඉතින් මකර ලග්නිමියන්ගේ 7 වෙනි බලවත් වෙලා තියෙනවා බ්‍රහස්පති උච්ච වෙලා. දැනට ඔබට මතක් කරන්න තියෙන විශේෂයෙන්ම තාමත් ඔබ විවාහ වෙලා නැත්නම් මංගල යෝජනා ගැන හොයලා බලන්න හොඳ සතියක්. මංගල යෝජනා පෙම් සම්බන්ධය ඉස්සර කරගන්න හොඳ සතියක්. ඒ වගේම දැනටමත් ඔබ විවාහ වෙලා ඉන්නවනම් විරද නැත්නම් සැමියාට සුබ බලදායක තත්ත්වයක් පේනවා. අඹු සෙමි සමගිය ඇති වෙන බවක් පේනවා. ඔබ හවුල් ව්‍යාපාර දෙන කෙනෙක් නම් හවුල් ව්‍යාපාර වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නත් ඔබට අපහසු නොවන බව තමයි පෙන්වන්න කරන්නේ. ඔබ ව්‍යාපාර කටයුත්තක යෙදෙනවා නම් ආදායම් මාර්ග වැඩි වෙයි. ඒ වගේම හොඳ යාළුවොත් එක්කලා කාලය ගත කරන්න අවස්ථාව ලැබෙයි. ධනවත් බලවත් අය අඳුන ගන්න අවස්ථාව ලැබෙයි. ආදායම් මාර්ග ඉහළ යන තත්ත්වයක් තමයි පෙන්වන්න කරන්නේ. ඒ වගේම සිකුරු ග්‍රහයක මම කරමින් ඉන්නවත් වෙනවා. ඉතින් ඔබ මේ දවස්වල ලාභ ගැන බලන්නේ නැතුව මධ්‍යස්ථව තීන්දුව తీරන ගන්න ස්වභාවයකුත් පෙන්වන්න කරනවා. චිත්ත ධෛර්යය වැඩි වෙයි. උනන්දු උත්සාහය වැඩි වෙයි. අසල් වාසීන් සහෝදරින් එක්කලා තියෙන සුහද සම්බන්ධතාවය වැඩි වෙයි. අමනාපකම් දුර වෙලා යයි. මේ විදිහට තමයි පෙන්වන්න කරන්නේ. හැබැයි එක දෙයක් තියෙනවා. දරුවෝ ගැන වෙනදට වඩා හිතන්න. දරුවන්ගේ ආරක්ෂාව ගැන මකර ලග්න හිමියන් වෙනදට වඩා අවධානය යොමු කළ යුතු තත්ත්වයක් තමයි පෙන්වන්න කරන්නේ. ඒ වගේම මකර ලග්න හිමියෝ ඔබ කේතුගේ දශා ගත කරනවා නම් ශරීර සෞඛ්‍ය ගැන හිතන්න කියලා තියෙනවා. ඉතින් කේතුගෙන් නිවේදනය වෙන්නේ යකඩ පිළිබඳ සංකටක. ඉතින් යකඩ රංගු ආහාර ගන්න අමතක කරන්න එපා. නිවිතිය කොටකොළ මුගුණ වෙන්න රතු කාතු රතු ආහාර වගේ කෙසෙල් මෝ වගේ ආහාර විශේෂයෙන්ම ඔබට මේ දවස්වල ගුණදායකයි. කොළ කැඳ වගේ දෙයක් ගන්නවා නම් වඩාත්ම සුබ ඵලදායක වෙනවා. සමහරවිට කේතුගේ දශා ගත කරන ඔබට ඔබේ දක්ෂතා ප්‍රකටව පේන්නේ නැති තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔබේ ප්‍රධානීන්ට ඔබ දක්ෂයි කියලා පේන්නේ නැති වෙන්න පුළුවන්. මේ නිසා මේ කේතුගේ බලපෑම අඩු කරගන්න පොඩි ශාන්ති කර්මයක් මම කියන්නම්. ඉතින් වඩාත් හොඳයි අඟහරුවාද දවස. අඟහරුවාද දවසට බෝධි පූජාවක් බුද්ධ පූජාවක් තියන්න විශේෂයි. එතකොට කෙසෙල් මල් සහ පුවක් මල් සහිතව මේ පූජාව කරන එක. පූජා අවසානයේ කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ සියලු දෙනාම සුවපත් වේවා කියලා ටික වෙලාවක්වත් පෙතුලන්න. ඊට පස්සේ දිනපතාම ගෙදරදී මේ ආකාරයට කරණීය මෙත්ත සූත්‍රය කියලා පෙත්වැඩීම කරන්න සුබඵල ලබා ගන්න පුළුවන් වෙයි. රෝගියෙකුට ඖෂධ දෙන එක. රෝගියෙකුට ඖෂධ පරිත්‍යාග කරන එක. පෝෂණය පිළිබඳ ගැටලු කියලා ආහාර හිඟකමින් පෙළෙන රෝගීන්ට නැතිබෙරි අයට මහලු අයට ආහාර වලින් සංග්‍රහ කරන එක ඔබට මේ දවස්වල සුබ ඵලදායක ශාන්ති කර්ම වෙනවා. කොහොමවත් මකර ලග්න හිමියන්ගේ බ්‍රහස්පතියත් වෙන්නේ ගමන් කිරීමම බොහෝ අපල දුරු කර ගන්නත් හේතු වෙනවා. මේ ගැන මතක් කරන්න ඕන. ඉතින් මකර ලග්න හිමියෝ ඔබට මේ සතිය වඩාත්ම හොඳයි. අංක 5 ජය අංක විදිහට භාවිත කරන එක කහ පාට තැඹිලි පාට අඳින එක සුබ ඵලදායක වෙනවා.